Hi guys, සියලු දෙනාට සුබම සුබ ජයග්‍රහයි දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ අංක දිනම channel එකට ඔයාලා සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අනිවාර්යෙන් අලුත් කෙනෙක් නම් channel එක follow කරන්න. ඒ වගේම Facebook page එක අංක දිනම channel page එකත් like කරලා follow කරලා එකතු වෙන්න. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ අංක දෙකේ ටිකට්. ලග්න වාසනා කෝටිපති ශනිදා Super වගේ ටිකට් එක කොහොමද ගණිතමය ක්‍රමයක් මගින් නිවැරදිව දිනුමක් තියෙන ලොතරැයි පතක් අපි සොයාගන්නේ. ඉතින් ඒකට මත්තෙන් අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අපි මේ සම්බන්ධව A to Z ඔයාලට කියලා දෙනවා. අද ඉඳන් ඔයාලා ටිකට් එකක් ගද්දි මෙන්න මේ જાති ටිකට් ගද්දි අනිවාර්යෙන් ඒ විදිහට එකපාරක් try කරලා බලන්න. අපි යමු වීඩියෝ එකට. හරි guys, මම ඔයාලට අද මේකට යොදාගන්නේ ලග්න වාසනා ටිකට් පතක්. මේ ටිකට් පතේ අපි ඔයාලට මම ඩිස්ප්ලේ එකේ පැත්තකින් දාන්නම්. මේ ටිකට් පතේ අංක සඳහන් වෙනවා අංක 2, අංක 18, අංක 23, අංක 26. අපි දැන් කරන්නේ දෙවෙනි අංකයෙන් පළවෙනි අංකය අඩු කරනවා ඒ අගය ලියා ගන්න වෙනම, තුන්වෙනි අංකයෙන් දෙවෙනි අංකය අඩු කරනවා ඒ අගයත් ලියා ගන්නවා, අවසාන අංකයෙන් තුන්වෙනි අංකය අඩු කරනවා ඒ අගයත් ලියාගෙන ඒ අගයන් එකතු වූ තුනම එකතු කර පළවෙනි අංකයේ තියෙන දෙකන අන්න ඒ ගාන එකතු කරාට පස්සේ අවසාන අංකයට ඒක සමාන වෙන්නේ නැත්නම් අන්න ඒ ටිකට් පත ජයග්‍රහණය කරන්න බොහෝ දුරට ඉඩ කඩ තියෙනවා. ඒක සමාන වෙනවා නම් ගොඩාක් දුරට ජයග්‍රහණය කරන්න අඩුයි. ඉතින් ඔයා දන්නවා අනිවාර්යෙන් හැම ටිකට් පතක්ම ජයග්‍රහණය කරෙත් ලොතරැයි මණ්ඩලයට පාඩු සිද්ධ වෙනවා. ඉතින් ඒක ගණිතමය ක්‍රමයක් අනුව සිස්ටම් එකකට තමයි දුවන්නේ. ඉතින් ඒක නිසා අපි මේ chance එක හොයලා බලන්න. ඉතින් ඔයාලා ටිකට් එකක් ගද්දි ඒ විදිහට ගත්තෙත් ගොඩාක් දුරට අපිට විනින් රේට් එකක් තියෙනවා. ඔයාලට දිනන්න අවකාශය තියෙනවා. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම තියෙනවා අංක 18. අපි 18න් අඩු කරනවා මුල් අංකය 2 සමානයි 16යි ගාන. 16 මතක තියාගන්න ඔයාලා. ඊට පස්සේ 23න් අඩු කරන්න ඔයාලා 18ක් සමානයි 5යි. ඊට පස්සේ අපි නැවත තියෙනවා 26න් අඩු කරන්න 23ක් සමානයි 3යි. අපි මෙන්න මේ අගයන් ටික එකතු කරමු. ඉස්සෙල්ලාම මුලින්ම අපිට ආව 16, ඒක එකතු කරනවා අපි ඊළඟට ආව අපිට 5 එකතු කරගන්න. ඊට පස්සේ අපිට ආව අංක 3 එකතු කරගන්න. අපිට අවසානට මම ඔයාලට කිව්ව නේද මුල්ම අංක එකතු කරමු. මේ ටිකට් පතේ තියෙන මුල් අංක 2නේ. අන්න අංක 2 එකතු කරන්න. දැන් සමානයි අපි බලන්න 26. දැන් ඔයාලට පේනව නේද මේ ටික එකතු කරාට පස්සේ අවසාන අංකය 26. අන්න ඒ 26 ගැලපෙනවා නම් මේ ටිකට් එක ගොඩාක් දුරට ජයග්‍රහණය කරන්න අවස්ථාව අඩුයි. ඔයාලට පුළුවන් නම් මෙන්න මේ අංකේ වෙනස් වෙන විදිහට ඔය විදිහට ගණිතමය විදිහට එකතු කරාට පස්සේ වෙනස් වෙන අංකයක් තියෙනවා නම් අන්න ඒ ටිකට් එක ගොඩාක් දුරට ජයග්‍රහණය කරන්න තියෙන සම්භාවිතාව වැඩි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like කරන්න. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අපිට comment section එකේ comment එකක් දාන්න. මගේ Facebook page එකත් ඒ වගේම YouTube channel එකක් තියෙනවා. දෙකේම නම අංක දිනුම කියන channel එක. ඉතින් subscribe කරන්න, like කරන්න. අනිවාර්යෙන් Facebook page එකත් follow කරලා එකතු වෙන්න. ජයග්‍රහයි දවසක් ප්‍රාර්ථනා කරනවා. අදට සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා.